ශාස්ත්‍ර කියනු ලබන්නේ ඇය විසින් යාතිකා කර මියගිය තම පියාව මල් යහනාවට ගෙන්වාගෙනය. ඇය යාතිකා කරන විට ඒ බව හොඳින් ඇසේ. දේවාලය තුළ සියලු දේව රූප මැද බුදු පිළිමයකි. ඔබ වහන්සේගෙන් ප්‍රශ්නය අහලා තිබෙන්නේ මියගිය අයෙක් එසේ ගෙන්වාගත හැකිද? එසේ නම් මියගිය අයගේ ආත්මය කෙසේද? බුදුදහමට අනුව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට. සාමාන්‍යයෙන් ඔක අපි දොස්තර මහත්තයාට දැම්මොත් එහෙම දොස්තර මහත්තයා මනෝවිද්‍යාත්මක අංශයෙන් පිළිතුරක් දෙවියක මානසික ප්‍රශ්නයක් කියලා නේද? අනිවාර්යයෙන්ම. ඒ වුණාට දැන් සාමාන්‍යයෙන් අපි බුදුදහමට අනුව බැලුවොත් බෞද්ධ පසුබිමේදී ඔය අමනුෂ්‍යයන්ගේ ග්‍රහණය කිරීම බුද්ධාම හොඳට පැහැදිලිව තියෙනවා. අපි හිතමු ආටානාටි සූත්‍රයට ගත්තොත් ආටානාටි සූත්‍රයේ තියෙනවා ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං පුරුෂ වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං ආදී වශයෙන් පෙන්වනවා මේ අමනුෂ්‍යෝ ස්ත්‍රියක් ගාවින් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං ඔයගේ තියෙනවා නේද? ඒ දැන් සමහරට ස්ත්‍රියක්ව වාහනය කරගෙන යනවා. එයාගේ වාහනය කරගන්නවා ස්ත්‍රියක්ව, පුරුෂයෙක්ව, දරුවෙක්ව, දැරියක්ව, ගවයෙක්ව. ඒ වගේ මේ වාහන වශයෙන් පවත්නවා. කියන්නේ ඒගොල්ලන්ගේ මාධ්‍ය වශයෙන්. මේ වගේ අමනුෂ්‍යයන්ට පුළුවන් ජීවත්ව ඉන්න මිනිස්සෙක්ව තමන්ගේ මාධ්‍ය බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අමනුෂ්‍ය කියන ඇත්තන්ට මිනිස්යන්ගේ වගේ රූප නෙමෙයි තියෙන්නේ. ඊටාම සියුම් රූප. දැන් සාමාන්‍යයෙන් අබ්බරුවත මේ පසුබිමේ පඨවි ආපෝ තේජෝ වායෝ ඕනතරම් තියෙනවා. අතුරු සිදුරු නැතුව තියෙනවා. මේ පසුබිමේම එවන් රූප වලින් ඇතිවෙච්ච සත්වයෝ ඉන්න පුළුවන්. හැබැයි අපේ මේ ඇහැට පේන්නේ නැහැ. ඒතර සමහරක් අවස්ථාවල තියෙන දැන් බණ පොතේ තියෙනවා එක අවස්ථාවක එක හාමුදුරු කෙනෙකුට අමනුෂ්‍ය ආවේශයක් එනවා. ඒ ආවේශය ආපම ඒ හාමුදුරු ගිහිල්ලා ඌරු මරණ තැනකට ගිහිල්ලා ඌරු මස් කාලා ලේ බීලා එනවා. ඉතින් අමු මස් කාලා අමු ලේ බීලා එනවා. ඉතින් ඔක බුදුහාඳුර ගාවට ගියාම බුදුහාඳුර කිව්වා ඒක යාට අමනුෂ්‍ය බලපෑමක් තියෙන්නේ. එහෙම නිසා ඇවතක් නෑ එයාට එයාගේ අතින් වැරද්දක් වෙනවා කියන්න බෑ මොකද එයා කරන දෙයක් නෙමෙයි ඒක. කින්ද ඒක අවතක් නෙමෙයි එයාට කියලා. ඉතින් පේනවා හොඳටම ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගේ බලපෑම තුළින් අර වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන් කියන කාරණය. ඒ වගේම දැන් මුගලන් හාමුදුරන්ගේ අසනීපයකට අර ගෙදර හිටපු කෙනෙකුට බුහුමාට දෙවියෙක් ආවේශ වෙලා කියනවා මුගලන් හාමුදුර පිණ්ඩපාත එනවා. පිණ්ඩපාතෙන්ට ඒකට මුං කිරිබතක් අවශ්‍යයි. ඒ කිරිබත පූජා කරන්න කියලා මුගලන් හාමුදුර අසනීප නෙමෙයි සරියුත් හාමුදුරන්ගේ අසනීපෙට මුගලන් හාමුදුර ලව්වේ කිරිබත පූජා කරනවා. ඒ ආවේශයකින් කරනවා. ඒ වගේ අමනුෂ්‍යයන්ට මිනිසුන් කෙරෙහි යම් යම් බලපෑම් ඇති කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක හැම කෙනාටම කියන්නෙත් නෑ හැම අවස්ථාවෙදිම කියන්නේ නෑ. සමහර දෙනාට ඒ වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම දැන් කෙනෙක් මිය ගියාම දෙමව්පියන්ගේ සමහර කලට ඥාතීන්ගේ ඒ වගේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැමතිස්සෙම මේ දේ සිද්ධ වෙන්නේ දුර්වල මානසිකත්වයක් ඇති කෙනෙකුට. අන්න ඒ පැත්තෙන් කෙලින්ම දුර්වල ඒ මනෝමය පැත්තට වැටෙනවා. මේ හැම දිලාම බැලුවොත් මේක තියෙන්නේ දුර්වල මනසක් ඇති කෙනෙකුට. අර අමනුෂ්‍යයට පුළුවන් වෙන්නේ පාලනය කරගන්න හැමතිස්සෙම දුර්වල මනසක් තියෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තුළින් එයාට අවශ්‍ය කටයුත්ත කරගන්නවා. දැන් අපිට මෙහෙම දැන් සාත්‍තර අහන්න යනවා. එයාගේ පසුබිමේ ඉන්නවා අමනුෂ්‍යෝ. ඉන්නකොට දැන් මේ අමනුෂ්‍යෝ මිත්‍යා දෘෂ්ටික බලපෑම් ඇති අය වෙන්නට පුළුවන්. දැන් ওই කාරණේ හින්දා තමයි සමහරකට කියන්නේ gedara පින් අනුමෝදන් කරන්න එපා කියලා මේගේ ඥාතීන්ට. මොකද ඒ එක කරදර ඇති වෙනවා කියන එකයි කියනවා. ඒකේ සත්‍යයක් තියෙනවා සනස. ඒකේ සත්‍යයක් තියෙනවා මෙන්න මේ විදිහටයි සත්‍ය එන්නේ. දැන් පිනක් දහමක් නොකරන මිත්‍යා දෘෂ්ටික පසුබිමේ ඉන්න ওই කකා බිබී ඉන්න මිනිසුන්ගේ ගෙවල් වල පරිසරයේ අර ඉන්න අමනුෂ්‍ය බලපෑම් හොඳ ඒවා නෙමෙයි. ඒකවල දුෂ්ට බලපෑම් තියෙන්නේ. ඒතර ඒ දුෂ්ට බලපෑම් යම් විදියකින් කවුරු කාගේ හරි අවවාදයක් ලැබලා ඒ gedara ඇත්ත කුසල් දහම් කරන්න පටන් ගත්තොත් පින් දෙන්න පටන් ගත්තොත් ඒ කුසලයේ ඒ ශක්තිය අනුමෝදන් එන්නේ අර වගේ ඇත්ත නෙමෙයි බලවත් අය එනවා. දැන් අපිට දෙවියෝ එනවා පින් අනුමෝදන් වෙන්නට. දැන් කියනවානේ සතර පොයට සතරවරම් දෙවියන්ගේ අමාත්‍ය දේවතාවෝ පුත්‍ර දේවතාවෝ ලෝකේ සිසාරා යන අය මේ පන්සිල් රකින්න නැත්තන්ගේ දාන ආදී පින්කම් කරන නැත්තන්ගේ පින් අනුමෝදන් වෙන්නට. ඒකට අනිවාර්යයෙන්ම මේ වගේ සිල්වත් දාන ආදී පින්කම් කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ පින් අනුමෝදන්ට අර දේවතාවන්ගේ පැමිණීම සිද්ධ වෙනවා.
ඒගොල්ලන්ගේ පැමිණීම සිද්ධ වෙනකොට මේ දුෂ්ට අමනුෂ්‍ය බලවේග වලට මේකෙන් අයින් වෙන්නට සිද්ධ වෙනවා. ඒ අයින් වෙන්න ඒගොල්ලෝ කැමති නෑ. ඒකින්ද මොනවා හරි බාධක කරලා මේගොල්ලෝ කරන මේ යහපත් ප්‍රතිපදාව මේගොල්ලන් මේ යහපත් ප්‍රතිපදාවෙන් මේගොල්ලන්ව අයින් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එතකොට යම් යම් කරදර කරනවා මේ පහන මේවා කරන්න පටන් ගත්තට පස්සේ තමයි දැන් අපිට මේවා ඔක්කොම උනේ කියලා අරක නවත්තනවා. එතකොට මෙයා පරාදයි අර දුෂ්ට අමනුෂ්‍ය දින්න. එතකොට හැබැයි දිගටම තමන් කරගෙන ගියෝ ක්‍රමක්‍රමෙන් අර අසුබ බලපෑම අයින් වෙලා යනවා. තමන් ඒකට යට වෙන්න හොඳ නැහැ. මොකද අර මිත්‍යා විශ්වාසය මෙතනත් බලපාන්නේ. දැන් අපිටම තමන් කරන හොඳ දේ තමන්ට ඒක හොඳ දේ කියලා තීරණය කරගන්න බැරි වෙනවා. අනේ මේක හින්දානේ දැන් මේක උනේ. ඒක දැන් අපි හොඳ වැඩ කරන්න ගත්තට පස්සේ අපිට දැන් නරක වුණා කියලා. නරක නෙමෙයි සිද්ධ වෙන්නේ. දැන් මේ නරක අයින් වෙන්න යන්නේ හොඳ සිද්ධ වෙන්න. හැබැයි අයින් වෙන එක නවත්ත ගන්නවා. එයා විහිින්ම අර මිත්‍යා දෘෂ්ටියට යට වෙලා. ඉතින් ඒ වගේ දැන් සමහරක් අවස්ථාවලදී ඔහොම බලපෑම් ඇති කළා ඔය කේන්දර බල සාත්‍ර කියන ඒවා කියන්න පුළුවන්. ඔය ඒකේ භයානකත්වයේ තියෙන්නේ දැන් අර තමන් ඉන්න පරිසරයේ කෙනා දැන් අපිටම ගෙදරක කියන මං අහවල් තැනට සාත්‍ර අහන්න යනවා කියලා. ඉතින් ඒ යනකොට අර ගෙදර ඉන්න අනිෂ්ට අමනුෂ්‍යෝ දන්නවා මෙන්න මෙයා එනවා කියලා. ඒතර ඒ අමනුෂ්‍යයන්ට පුළුවන් අපි යන්නේ ඉස්සෙල්ලා අර සාත්‍ර කියන තැනට යන්න. ගියාම ඒ ඇත්ත කරන්නේ දැන් බලන්න හරියට නිමිති වශයෙන් කියනවා ගෙදර කාමර මෙච්චර තියෙනවා ඒ වගේම අහවල් තැන බුදුන් වඳින තැන තියෙනවා ගෙදර ඉස්සරහා මෙහෙම කිරි ගහක් තියෙනවා ඔබ එනකොට මෙන්න මෙයාව ඉස්සරහට හම්බ වුණා මේවා කියපු ගමන් සාත්‍රකාරයා මෙයා හිතනවා පුදුම සාත්‍රය තමයි කියලා කිසිම පුදුමයක් නෙමෙයි මේ කියන්නේ කවුද අර ගෙදර ඉඳන් එතෙන්ට ගිය අමනුෂ්‍යයා ඔක්කොම විස්තරය දන්නවා දැනගෙන ඊට පස්සේ ඒ සාත්‍රයේ මුවාවෙම එයාට එතන තහවුරු වෙන්න පුළුවන් ක්‍රම කියනවා මෙන්න මෙහෙම බිල්ලක් දෙන්න. එතකොට ඒ බිල්ල දීපුවම මම මේ අපල උපද්‍රව දුර වෙනවා කියලා. ඒතර ඒ බිල්ල දීපුවම ඒ බිල්ලේ ප්‍රතිඵල ලබන්නේ කවුද? අර අතන ඉන්න අමනුෂ්‍යයා. ඉතින් සමහරක් වෙලාවට සමහරක් අයගේ කියන දන් දෙන්න ඒ වගේ දේවලුත් කියනවා මට සංඝික දානයක් දීලා පින් අනුමෝදන් කරන්න කියලා. ඔය වගේ දේවලුත් කියනවා. ඉතින් බුදුදහමට අනුව එහෙම අමනුෂ්‍යයන්ගේ බලපෑම් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඕනතරම් බෞද්ධ පසුබිමේ අමනුෂ්‍ය බලපෑම් ඇති අවස්ථා තියෙනවා.